මැයි දිනේ අවසන් වෙලා දවස් 8ක් ගියේ නෑ. මැයි 9 වෙනිදා පොහොට්ටුවේ මැරෙවිලා ගාලු මූදර අරගෙන ගහලා පැන්නුවා. ගහන සූදානම් කරා. පහර දුන්නා. නමුත් නොනවත්ව අරන් ගිය අරගලය ජූලි 9 වෙනිදා වෙදි 2022 මේ රටේ කවදාවත් එලවන්න බෑ කිව්ව පාලනයක්, කවදාවත් බලෙන් පහ කරන්න බෑ කිව්ව නායකයෙක් එලවන්න සමත් වුණු අරගලයක් බවට පත් වුණා. වේදිකාවේ අසුන්ගෙන සිටින ගරු අග්‍රාමාත්‍ය අරණි අමරසූරිය සහෝදරිය, ටිල්වින් සිල්වා සහෝදරය ඇතුළු සියලු මැති ඇමති සහෝදර සහෝදරයන්, මන්ත්‍රී සහෝදරයන් සහ අද ගාලු මුවදුර පිටිය එකම හිස් ගොඩකින් පිර වූ මේ ආදරණීය සහෝදරත්වයෙන් අවසරයි. මට මතකයි දැනට අවුරුදු 2කට කලින් 2022 මේ ගාලු මුවදුර පිටියේ අපි ටිකක් වෙනස් විදිහක මේ දිනයක් සැමරුවා. 2022 කියලා කියන්නේ මේ රටේ ජනතාවට අමතක වුණු අවුරුද්දක්. ඒ අවුරුද්දේ අපිට මතකයි මේ ගෝල්ෆේස් හෝටල් පරිසරය ළඟ ඉඳන් අතන ජනාධිපති ලේකම් කාර්යාලය ළඟට යනකම් අපි මැයි දින පෙළපාලියක් ගියා. ඒ මැයි දින පෙළපාලිය ගෝල්ෆේස් අරගල කරුවන්ගේ. ඒ මැයි දින රැළියේ මට මතකයි අපි සහෝදරු රාශියක් කතා කරා. එදා මේ මැයි දින රැළියට සහභාගී වුණා දිවයිනේ නන් දෙසින් ආපු අරගලයට සහාය දක්වන්න ආපු සහෝදර සහෝදරියන් සියලු දෙනා. ඒ ගාලු මුවදරට එකතු වෙලා හිටියා සියලු ජාතීන්ගෙන් සදුම්ලත් විශාල ජන සමූහයක්. සියලු ආගම් වලින් සදුම්ලත් ජන සමූහයක්. කලාකරුවන්, විද්වතුන්, කම්කරුවන්, මේ රටේ නන් දෙසින් පැමිණි සියලු ජන කණ්ඩායම් නියෝජනය කරන පිරිස් එදා ගාලු මුවදරට එකතු වෙලා කිව්වේ 2022 අපි පැවැත්වුණු මැයි රැළියේදී මේ රටේ බලය, මේ රටේ වැඩ කරන ජනතාව නියෝජනය කරන පක්ෂයක් අතට යන්න ඕන, එවන් බලවේගයක් අතට යන්න ඕන. අද ඒ සැබෑවක් බවට පත් වෙලා තියෙනවා. ජාතික ජන බලවේගය අද මේ රටේ බලය තහවුරු කරගෙන තියෙනවා. මේ රටේ ආණ්ඩුව කරන පක්ෂය බවට පත් වෙලා තියෙනවා. අද මේ රටේ ගොවි කම්කරු ජනතාවට, මේ රටේ සියලු දෙනාට එක්ව මැයි දිනය සමරන්න පුළුවන් ආණ්ඩුවක් අද අපි මේ රටේ ගොඩනගලා තියෙනවා. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන ඒ ගාලු මුවදුර අරගලයේදී මේ රටේ මිනිස්සු පුනා කිව්ව කාරණා බොහොමයක් තිබුණා. නිතර කිව්ව කාරණා ටිකක් තිබුණා. ඒ කාරණා සියල්ල ඉෂ්ට කරගන්න පුළුවන් බලවේගයක් මේ රටේ බලයට ගේන්න ඕන කියන අපේක්ෂාවෙන් යුතුව එදා පැවති ආණ්ඩුවත් එක්ක මුහුණට මුහුණ ගැටුණු, කඳුළු ගෑස් ප්‍රහාර වලට ලක්වුණු, බැටන් ප්‍රහාර වලට ලක්වුණු ජනතාව නොනවත්වා අරගලේ දියත් කරගෙන යද්දී මැයි දිනේ අවසන් වෙලා දවස් 8ක් ගියේ නෑ. මැයි 9 වෙනිදා පොහොට්ටුවේ මැරෙවිලා ගාලු මූදර අරගෙන ගහලා පැන්නුවා. ගහන සූදානම් කරා. පහර දුන්නා. නමුත් නොනවත්ව අරන් ගිය අරගලය ජූලි 9 වෙනිදා වෙදි 2022 මේ රටේ කවදාවත් එලවන්න බෑ කිව්ව පාලනයක්, කවදාවත් බලෙන් පහ කරන්න බෑ කිව්ව නායකයෙක් එලවන්න සමත් වුණු අරගලයක් බවට පත් වුණා. අද ජාතික ජන බලවේගය මාලිමාව අත්පත් කරගෙන තියෙන මේ බලය අවතක්සේරු කරන, මේ බලය හැල්ලුවට ගන්න ඒ පැරණි දේශපාලන අවතාරවලට අපි මතක් කරනවා. ඒ ජන බලය අදත් මේ ගාලු මුවදරට රැස්වලා ඉන්නවා. අද රාජ්‍ය බලය ආණ්ඩු බලයත් එක්ක එකතු වෙලා ඉන්නේ ජනතාව. ඒක නිසා ඒක අවතක්සේරුවට හැල්ලුවට ලක් කරන්න සූදානම් වෙන්න එපා. එහෙම වුණොත් ඒකට අදාළ උත්තරේ දෙන්න අපි ලෑස්තියි. අපි දන්නවා මේ රටේ ගොවිකම් කරු ජනතාව, මේ රටේ වැඩ කරන මිනිස්සු, මේ රටේ අනාගතය ගැන සුබ සිහින දැකපු, තමන්ගේ දරුවාගේ අනාගතය ගොඩනගන්න එදිනෙදා වැඩබිමේ තමන්ගේ වැඩපලේ මහපාරේ දාඩියලපු මිනිස්සු එක යුගයක් තිබුණා අවුරුදු කිහිපයකට කලින් මහපාරේ පෝලිම් වල දුක් විඳපු. අද විරුද්ධ පක්ෂයේ සමහරු ඒ අතීතය අමතක වුණා වගේ හීනෙන් නැගිටලා වගේ කතා කරනවා. ආණ්ඩුවපත් වෙලා මාස 6ක් ගියා. අපි කරපු දේවල් මොනවද කියලා අහන්න පෙළඹෙනවා ඒගොල්ලෝ. අපි ඒගොල්ලන්ට අදාළ උත්තර පාර්ලිමේන්තුවේ දෙනවා වගේම අපි ඒගොල්ලන්ට මතක් කරනවා අපිට
givisuma තියෙන්නේ අපිට එකකතාවය තියෙන්නේ මේ ජනවරමත් එක්ක මේ මහ ජනතාවත් එක්ක මේ ජනවරමත් එක්ක ඒ දේශපාලන පැරණි දේශපාලන අවතාරات එක්ක නෙවෙයි කියන එක මේ ගාලු මූදුරේ ඉඳන් අද අපි ඒගොල්ලන්ට කියනවා. ඊපෙරේද මම දැක්කා අපි ගෝල් ෆේස් එකේ මැයිදිනිය සමරන වෙලාවේ මේ මැයිදිනිය සමරන්න අපි ගාලු මූදුරට පැමිණෙන වෙලාවේ ගමේ මිනිස්සු එහෙම ඉඳලා වෙනකන් ඉඳලා ගෙවල් වලට හොරු පනිනවා වගේ ගමේ බලය අල්ලන්න ලෑස්ති වෙමු කියලා කියනවා එක මහත්තයෙක්. එයාට අමතකයි 2022 එවන් පාලකින්ට වෙච්ච දේ. ඊට පස්සේ අවුරුදු දෙකක් බලෙන් මේ රටේ බලය අල්ලගෙන ඉඳලා ජනතාව තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරලා අපත් නැති කරපු නායකයන්ට අමතකයි ඒ ඉතිහාසය. ඒගොල්ලන්ට මතක් කරනවා හෙට අනිද්දාට ඔබ ඒ කියන ගමත් මාලිමාවේ තමයි. ඒ ගමත් මාලිමාවේ තමයි. ලෑස්ති වෙලා ඉන්න. ඒක නම් ඕනේ උත්තරේ. ඒ උත්තරෙත් හෙට අනිද්දාම ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඒ වගේම මම මතක් කරන්න ඕන මෙතනත් ඉන්නවා අපේ කලා සංස්කෘතික ශේෂ්ත්‍රයට සම්බන්ධ සහෝදර සහෝදරි රාශියක්. මම නියෝජනය කරන්නේ ඒ ශේෂ්ත්‍රය. අපි දන්නවා මේ රටේ බහුතරයක් ජනතාව තවමත් අපි මාස 6 ආණ්ඩුව අරගෙන තාමත් සියල්ල යථා තත්ත්වයට පත් වෙලා නැතුව ඇති. තාමත් දුක් විඳිනවා සමහර මිනිස්සු. ඒ පැරණි දේශපාලන ඉතුරු කරලා ගිය අවශේෂ තත්ත්වයන් තුල ගොදුරු බවට පත් වෙච්ච මිනිස්සු තාමත් යම් යම් තත්ත්වයන් තුල තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරගන්න බැරි වෙලා ඇති. නමුත් අපිට අපේක්ෂාවක් තියෙනවා. අපිට අපේක්ෂාවක් තියෙනවා මේ රටේ සියලු ජනතාව සියලු මේ රටේ අනාගත පරම්පරාව යහපත් සංස්කෘතික ජීවිතයක් ගත කරන්න ඕන කියන එක. ඒකට අදාළ වටපිටාව සකස් කරන්න ඒ අදාළ සියලු සැලසුම් එක්ක ඉදිරියට යන්න සූදානමින් ඉන්න ආණ්ඩුවක් එක්ක අද ජනතාව පෙළ ගැහිලා ඉන්නේ. අනාගතයේ ඉපදෙන දරුවාට Tamanට අනාගතයේ උසස් සංස්කෘතික ජීවිතයක් ගත කරගන්න පුළුවන් වටපිටාවක් මේ ආණ්ඩුව හදයි කියන බලාපොරොත්තුවත් එක්ක. අමතක කරන්න එපා. ඔබත් අපෙත් අතර ලොකු වෙනසක් නැහැ. අද පළවෙනි වතාවට පාලකයාටත් පුරවැසියාටත් එකට හිට ගන්න පුළුවන් යුගයක් අපි නිර්මාණය කරලා තියෙනවා. නමුත් ඔබ දන්නවා ඉස්සර එක පන්තියක් හිටිය Tamanට අවශ්‍ය සමාජ වරප්‍රසාදික භුක්ති විඳින. නමුත් මේ රටේ දුක් විඳින වැඩ කරන මිනිස්සුන්ට ඒ වරප්‍රසාදෙ හිමු නොවුණා. ඒක ලැබුණේ නැහැ. ඒගොල්ලන්ගේ සංස්කෘතික ජීවිතෙ හිමුනේ නැහැ. නමුත් මේ රටේ පාලන බලය මෙහෙවපු එහෙම නැත්නම් දේශපාලනයේ නියැලුණු මේ රටේ පාලකයෝ විදිහට පිටු මිනිස්සු විතරක් ඒ සංස්කෘතික ජීවිතය අත්විඳිද්දී අපිට ඒ ජීවිතය උන් අහිමි කරා. අපිට අපේක්ෂාවක් තියෙනවා අපට අහිමි කරන ලද ඒ සංස්කෘතික ජීවිතය නැවතත්පත් කරගන්න ඕන. ඒකට අදාළ වටපිටාව අපි සකස් කරගන්න ඕන. ඒක මේ අවුරුදු ගාණක් තිස්සේ අදවට්ටපු රටක නැවත සියල්ල යථාර්ථයටපත් කරලා සම්පූර්ණ සංස්කෘතික ජීවිතයක් අත්පත් කරගන්න වගේ ලේසි කටයුත්තක් නෙවෙයි. නමුත් මේ සියලු තත්ත්වයන් ඇතුලේ ඒකට අදාළ සියලු සැලසුම් එක්ක අපි ඉදිරියට යන සූදානම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විදියට. ඒ වගේම අපි මතක් කරනවා මේ රටේ නන් දෙසින් අද ගාලු මූදුරට එකතු වෙලා ඉන්න මේ ජනතාවට මේ රටේ විරුද්ධ පක්ෂයේ ඉන්න විවිධ අය බලාගෙන ඉන්නවා මේ රට ආයෙත් වතාවක් පරණ අගාධයට අරන් යන්න මොකද්ද තියෙන පාර කියලා හොයමින් ඒගොල්ලෝ මාන බලමින් ඉන්නවා. ඒක තමයි කියන්නේ දෙසැම්බරේ තව එක ජනාධිපති කෙනෙක් එනවා, අගෝස්තුවේ තව ජනාධිපති කෙනෙක් එනවා වගේ දවල් හීන දැක දැක විකාර දොඩවන්නේ. නමුත් එයාට අපි කියනවා මේ ආණ්ඩුව ජාතික ජන බලවේගයෙන් ගත්තේ මේ ආණ්ඩුව මාලිමාවෙන් ගත්තේ නැවත වතාවක් ඒ සාහසික මුග්ධ පාලකින්ගේ අතට නැවත බලය දෙන්න නෙවෙයි මේ ජනතාවත් එක්ක මේ රටේ ජනතාව ජයග්‍රහණය කරවන්න මේ රට දිනවන්න කියන ඒ අපේක්ෂාවත් එක්ක. ඒක නිසා අනාගත ලංකාව අපි හැමෝටම එක්ව සතුටින් ජීවත් වෙන්න පුළුවන් ඒ පොහොසත් ඒ ලස්සන රට ගොඩනගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබට තිබෙනවා අපි දන්නවා.
ඒකත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ඉදිරියේදී මේ රට අනාගතය ගොඩනගන්න අවශ්‍ය ඒ ශක්තියත් එක්ක අපි ඉදිරියේදී වැඩ කරමු, එකතු වෙමු, මේ රට ගොඩනගමු. ඒ අපි ප්‍රාර්ථනා කරන අනාගතයේ ලස්සන පොහොසත් රට නිර්මාණය කරමු කියන ප්‍රාර්ථනාවත් එක්ක මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ජාතික ජනබලවේගයට ජය වේවා. ජාත්‍යන්තර කම්කරු දිනයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම අවසන් කරන බොහොම ස්තුතියි.